සුද්දි. එයා සුද්දි. ආ. එතකොට මෙයා එයා මංගුමි. මංගුමි. චංගුමිකෝ. මෙයා චංගුමි. එයා චංගුමි. මෙයා කලි. කලි. එයා බලි. මෙයා බලි. හරි. අරේ බණි. නෑ මේ ඔක්කොම අනාථයෝ. நம்ம பெரிய தம்பி நடராஜா பெரிய தம்பி நடராஜ் අංකල්. අංකල් මෙතනින් බෝට් එක ගිහලා අnder ගිහලා කියලා උදේට එනවා. උදේට එනවා. මෙතන සාමාන්‍ය බෝට් කොච්චරක් වගේ තියනවද? ඉතින් 58ක් විතර තියෙනවා. 57ක් විතර. අතනින් කොරල් පරක් තියෙනවා. කොරල් කර තියනවද? ඔව් අතනින් අපිට ගිහලා බලන්න පුළුවන්ද? මේ විදිහට තමයි තියෙන පාස්පෝර්ට් එක ලස්සන වෙලා තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ලස්සන වෙලා තියෙනවා. මඩකල්පේ ඉඳන් කිලෝමීටර් 24ක් විතර මං ආවා පාස්පෝර්ට්. ජෙට් ස්කී එකක් යනවා අර ඈත යනවා. අයිබෝන් සුබදසක් ප්‍රාර්ථනා කරනවා ටෙවලිත දේශ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාල හැමෝටම. ඉතින් කොහමද ඔයාලට හැමෝම සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න මම ආව තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න. අද ඉන්නේ මඩකල් පාපු වෙලාවේ ආව තවත් ලස්සන බීච් එකක මේ ඉන්නේ පාස්පිට. අපිට අංකල් කෙනෙක් හම්බුණා. මේ අංකල්ගේ නම කවුද? මගේ නම பெரிய தம்பி நடராஜா பெரிய தம்பி நடராஜ் අංකල්. අංකල් මේ පාසිකුඩා බීච් එකේ මෙතන මොකක්ද මේ තියෙන බෝට් නතර කළේ? ඒකේ බෝට්ටු වරාය. බෝට් වරාය. මෙතනින් බෝට් එක ගිහලා අnder ගිහලා කියලා උදේට එනවා. උදේට එනවා. පබ්ලික් බීච් එක අර ඉස්සර යන්න ඕන. ඔව්. තමයි කනක් කරා. අර හොටෙල් එකත් එක්ක තියෙන මක් පැත්තේ තියෙන. මෙතන සාමාන්‍ය බෝට් කොච්චරක් වගේ තියනවද? ඉතින් 58ක් විතර තියෙනවා. 57ක් විතර. ඒකට හැමෝම රැට යනවා. වරායට. උදේට එනවා. මේ දිගට මේ උනාට කියන්නේ පාසිකුඩා. පාස්කඩේ පාසිකුඩා නේ. පබ්ලික්. පබ්ලික් එක. මෙතනින් තියෙනවා මොකකට තියෙනවා. මොකකට? ඔව්. මෙතනින් මෙතනින් කිලෝමීටරක යන්න ඕනේ. අතනින් කොරල් පරක් තියෙනවා. කොරල් කර තියනවද? ඔව් අතනින් එතන අපිට බලන්න පුළුවන්ද? ඒකෙන් බෝට් එකේ ගිහලා තමයි බලන්න ඕනේ. බෝට් එකේ ඉඳන් බලන්න පුළුවන් කොරල් පර. සාමාන්‍ය මේ බෝට්ටුද යන්නේ මේවමද යන්නේ? නෑ ඉතින් බෝට් තියෙනවා අතන. අතන තියෙනවා. අය බෝට් එකේ. ටූරිස් බෝට් එකේ ඒකෙන් යන්න ඕනේ. ඒකෙන් තමයි යන්නේ. ඉතින් ඔය විදිහට තමයි පාසිකුඩා බීච් එකේ තමයි දැන් අපි ඉස්සරහට ගිහලා බලමු. අර සුද්දි. එයා සුද්දි. ආ. එතකොට මෙයා එයා මංගුමි. මංගුමි. චංගුමිකෝ. මෙයා චංගුමි. එයා චංගුමි. මෙයා කලි. කලි. එයා බලි. මෙයා බලි. හරි. අරේ බණි. එයා බලි. බොනි. එයා බොනි. එයා බොනි. බොනි වා. බොනි වරේ. වරේ. සුගිරි. තව ඉන්නවද? එයා ඉන්නනේ. සුගිරි. 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 මොනට අම්මා නෑ. අම්මලා නෑ මේ ඔක්කොම අනාථයෝ. මේක ගෙනත් දාන අපි හදනවා. ඒක හොඳයි. පින් සිද්ධ වෙනවා. අරව බලනවලු. දැන් ඔක්කොටම කෑම දැන් මාව අතාරින්නේ නෑ මගේ පස්සෙම තමයි. දැන් මෙයා උදේට මෙයායි තව එක්කෙනෙකු එනකොට පාර බලාගෙන බයික් එකේ සද්ද ඇහුනොත් ඇති. බලන් ඉන්නවා කෑම. ඔව් කෑමට. ඉතින් පාන්දරම බලාගෙන ඉන්න මෙයා පාන්දරම ගේනවනේ කෑම ටික. එහෙනම් බලාගෙන ඉන්නවා. අපි හොරකම් කරන් ගියානේ. ආයෙගෙන ගිහිල්ලා. පුත සයිස් එකේ ඉතියා මෙතන. පොඩි උන් නෙවෙයි උන්. ලොකු අය. ලොකු අය කිලෝ 35 40ක්. එක එක සයිස් එකේ වගේ මේ වගේ උස ඇති. හොරට අරගෙන ගිහිල්ලා. රාට කොහමද බෙහෙත් විතර තමයි ගෙනියන්නේ නැත්තේ. නැත්තම් ගෙනියන්නේ නැහැ ලොකු අය. මේ හොටල් එකේ ආපු කට්ටියක් තමයි ගෙනියන්නේ නැත්තේ හොටල් එකට ආපු කට්ටිය. නෑ ඒගොල්ලෝ රූම් මාරිය අර මේ විදිහට තමයි තියෙන පාස්පෝර්ට් ලස්සන වෙලා තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ලස්සන වෙලා තියෙනවා. මඩකල්පේ ඉඳන් කිලෝමීටර් 24ක් විතර මං ආවා පාස්පෝර්ට්. බීච් එක පැත්තට එන්න. අපි බීච් එක පැත්තට ගිහලා බලමු. බලන්න අර පැත්තට යන්න පුළුවන් අපිට. කොරල් පර බලන්න යනවා. බෝට් එක කරන් තමයි යන්න තියෙන්නේ. දැන් බලමු.
කෙලින්ම අතරට වෙන්න තිබ්බා. ඒක කවස් වෙලා තියෙන්නේ දැන් වෙලාව. බලමු බෝට් එක. ටිකක් වෙලාවට නැති වෙන්නේ යන්නේ. කරන් බලන්න. ටිකක් විතර දෙන ගින්නවා. කොරිනස් අත ඉන්නවා. travel to the YouTube channel like කරපු කමෙන්ට් කරපු share කරපු වගේම subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තාම එකතු වෙලා නැත්නම් travel to the check එකතු වෙන කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් අද කියලා එන සුබ දවසක්. ආයුබෝවන්.